අපි ආපහු හම්බුණා ගෑනුලාමයෝ මහමුලකරු ඔහු හරි දුකයි මේ දැවැන්ත පරිශ්‍රමයේ අපිට වගකීමක් අපිට දෙන්න පුළුවන් ගෞරවය පිටුපස්ස සිටින විශාල බරක් දරාගෙන සිටි බලමු ඇස්පියන් නදී කෑලි කැපෙන කළු රාත්‍රියේ කීරි ගැහෙන සිත නුහස අයදී ප්‍රේමයේ ඒ පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ ඔබ ගැන සිතනා සිත අවිනීතයි අවනත නැති නෙතටද අවිවේකයි හුදකලාව අවනඩුවක් ගෑනුලාමයෝ අයිබෝවන් මේ 2030 දෙවනි වීඩියෝ එක ගොඩක් දේවල් සිද්ධ වුණා පහුගිය දවස්වල ලංකාවේ කීක දේවල් සිද්ධ වුණා ලෝකයේ කීක දේවල් සිද්ධ වුණා මේ පහුගිය දවස් ටික පොඩක් අසනීප වෙලා හිටියා. ඉතින් අද අපි හදන්නේ මොනවද? වම්බටු කරියක්. වම්බටු තෙල් දාන්න කියලා තමයි අපි බැලුවේ. වම්බටු තෙල් දාන්න නිකන් බෑ. අපි ඉගෙනත් තියෙනවා කරවල වම්බටු එකත් එක්ක කරවල තෙල් දාලා සුපිරි කෑමක් හදන්න තමයි අපි යන්නේ. මම මෙතන අරන් තියෙනවා බී ලුණු. ඊට පස්සේ අමු මිරිස් සුදු ලුණු අරන් තියෙනවා. වම්බටු තියෙනවා. ඊට පස්සේ කපාගත්ත කරවල ටික තියෙනවා. අපි ඊට පස්සේ මේ වම්බටු ටික හොදලා අරන් තියෙන්නේ මේ ටික කපා ගන්න ඕනේ. වම්බටු කපා ගන්න කලින් මෙන්න මේකේ මේ තියෙන නැට්ට ගලවලා අයින් කරන්න. මේක මේ දැන් අපේ අම්මලා හැම සමහර වෙලාවට මේ නැට්ටත් සමහර වෙලාවට දානවා. මේ නැට්ටේ අර මෙන්න මේ කෑල්ල මේ තියෙන්නේ. මෙන්න මේකත් දාලා හදනවා සමහර වෙලාවට. ඒකෙත් අමුතු මේ ටේස්ට් එකක් තියෙනවා. අර කෙසෙල් මුහ පොතු බැදලා හදන්නේ අන්න ඒ වගේ පොඩි නිකන් අමුතු ටේස්ට් එකක් තියෙනවා. අපි බටු ටික කපාගත්තා. සාමාන්‍යයෙන් අපි බටු හදද්දී අපි දන්නවා මේ අපි මේක ඉක්මනට මේ කහට පිපෙනවා. ඒක නිසා මේකට අපි කහයි ලුණුයි දාගන්න. ලුණු අපි ගන්නවා භාජනයක්. ඒක මේ විදිහට ලිපෙන් තියාගෙන පොල් තෙල් ටිකක් අපි මේ විදිහට දාගන්නවා. පොල් තෙල් ටික රත් වෙලා දුම දානවා පේනවා. ඊට පස්සේ අපි මේකට දාගන්නවා කරවල ටික. ඊට පස්සේ අපි ඒකට දානවා අබ තෙල් එක කර වෙලා තියෙන නිසා මේ අබ ටික ඉක්මනට මෙහා වෙනවා. ඊට පස්සේ දානවා සුදු ලුණු. ඊට පස්සේ අපි දානවා බී ලුණු ටික. ටෙම්පරාදු එකගෙන එද්දී සුදු ලුණු ඊට පස්සේ අබ ටික ටෙම්පරාදු එකගෙන එද්දී ඒකට මම දානවා කෑලි මිරිස් ටික. ඊට පස්සේ මම ඒකට දානවා අමු මිරිස් ටික. කහ. මේක අපේ මේ බෝතල් වලට නම් තිබ්බේ නැහැ. ඊට පස්සේ චතුරට හිතිලා චතුර මේ ඒ ටික ටයිප් කරලා ප්‍රින්ට් කරගෙන ආවිල්ලා බෝතල් වල අලවලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට අපි බැදගත්ත කරවල ටික මේකට දාගන්නවා. කහ ලුණු දාලා තියාගත්ත බටු ටික මේකට අපි දානවා. ඕනම කෑමක් සාමාන්‍යයෙන් අර කිව්වත් වගේ උණුවෙන් කද්දී ඒකේ අමුතු නෑ ඒ වුණාට සෝයා හදලා රසීමට කන්න නෑ. සමහර කෑම තියෙනවා. මේක දැන් මේ බටු වල තියෙන වතුර ගතියෙම බටු ටික අපි හොදලා ඉස්සලා ගත්තේ. බටු වල තියෙන වතුර ගතියෙම මේක පොඩ්ඩක් හැම්මෙන්න දෙන්න ඕනේ. හැම්මෙන්න දීලා අපි තව චුට්ටකින් බලමු මේකට ලුණු මදි නම් අපි ඊට පස්සේ ආයෙ ලුණු දාමු. ඔය දින අපි අද බෝඩි මේ හදාගත්ත බටු බැදුම දුම දානවා. ඉතින් මේක තමයි අපි අද බෝඩි මේ හදාගත්ත බටු බැදුම. චතුර දිසානායක කැමරාව පිටිපස්සේ නිරන්තරයෙන් ඔහු ඉන්නවා. අපිත් එක්ක රැඳී සිටිනවා චතුර දිසානායක. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දැවැන්ත පරිශ්‍රමයේ පිටුපස්ස සිටින මහමුලකරු ඔහු අත වශයෙන්ම ඔහු මතක් කරන්න ඕනේ. එසේනම් සජීවී විකාශය නැවතත් පාලක මැදිරියට ලබා දෙමින් සමුගන්නවා මම බත්තර මුල්ල බෝඩින් පරිශ්‍රයේ සිට මම අයන්ත පණ්ඩිතරත්න චතුර දිසානායක සමගින්.